කෙවින්ට ඉස්සරහට වෙන්න හිතාගන්නවත් බැරි දෙයක්. කෙවින් හිතාගෙන ඉන්නේ දවසක නිම්නාවිට වගේම ජයනාට්ටත් ඇත්ත කියලා ඒ හැමෝගෙන්ම සමාව ගන්න. කෙවින් නිම්නාව ඉදිරියේ මංජිත වගේ රඟපෑවට කෙවින්ගේ ආදරේ බොරු නෙවෙයි. ඒත් මේ ඇත්ත එළිවුණු දවසට කෙවින් මෙච්චර කලක් Tamanට ආදරය කරේ බොරුවට කියලා නිම්නාවි හිතන්න ගන්නවා. ඒ නිසා තමයි භාවනාට ඕනේ කෙවින්ගේ රඟපෑම ගැන නිම්නාවිගේ පවුලේ අයට කියන්න. භාවනා හිතන්නේ මේ ගැන දැනගත්තම නිම්නාවිගේ කෙවින්ගේ සම්බන්ධය එතනින්ම ඉවරයි කියලා. ඒත් මෙතන කවුරුත්ම නොහිතන දෙයක් වෙනවා. මොකද දැන් ෆොන්සේකා හරියටම දන්නවා කෙවින්ගේ විස්තරේ. ඉතින් කෙවින් ඉස්සරහට මංජිත වගේ රඟපාලා මේක එළිවෙන දවසට කෙවින්ව බේරගන්න ඉන්නේ ෆොන්සේකා. ෆොන්සේකා ජයනාට්ට කියනවා කෙවින් මේ තත්ත්වයට වැටෙන්න ෆොන්සේකත් වග කියන්න ඕනේ කියලා. ඒ වගේම කෙවින්ගේ නිම්නාවිගේ සම්බන්ධෙට ෆොන්සේකා විරුද්ධ නැති බවත් කියනවා. ඒ වගේම කෙවින් නිම්නාවිගේ පවුලයට තේරුම් කරනවා කෙවින්ට දිගටම මංජිත වගේ රඟපාන්න උනේ නිම්නාවිට තියෙන ආදරේ නිසා කියලා. ඉතින් ඉස්සරහට කතාවේ ලස්සනම කොටස් කිහිපයක් ඔයාලට බලාගන්න පුළුවන්. මේ ගැන ඔයාලට හිතෙන්දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.